බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයලත් මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදා ගන්න යන ගමන් තමයි අපි මේ ඉන්නේ. ඇත්තටම මේ පැහැදිලි අහසක් පේනවා. මේ ඔයාලටත් පේන ඇති. මාත් ඉතින් මල් පොකුරක් අරගෙන අපි ආපු හැමෝම එක්ක චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදා ගන්න මේ යන ගමන් ඉන්නේ. ඇත්තටම මේ පුදුමාකාර හිතට සැනසීමක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් 9 වෙනි වසරේ දුරුතු පොහෝ දිනක යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් দমনය කරන්නත් මේ යක්ෂ ගෝත්‍රිකයන් සමතයකට පත් කරන්නත් මේ මහියංගන පිම්බිමට වැඩම කර වූ බවට ඓතිහාසික සාධක තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ සමන් ගිරට අධිපති සමන් දෙවියන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වන්දනාමාන කරන්න දෙයක් ඉල්ලුවාට පසු බුදුරජාණන් වහන්සේ සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් දීලා තියෙනවා කියලත් පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. ඇත්තටම සැදැහැවතුන් මල් ගෙනල්ලා එතකොට තව කිරිපිඩු දානේ ඒ වගේ දේවල් පූජා කරලා තියෙනවා මේ හරියේ. එතකොට මේ වෙලාවේ පැහැදිලි අහසක් තමයි අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. සදහැවතුන් බොහෝ පිරිසක් මේ වෙලාවේ චෛත්‍යරාජයාණන් ළඟ වැඳ පුදා ගන්න පැමිණිලා ඉන්නවා අපිට පේනවා. කිරිපිඩු දානි පූජා කරලා තියෙනවා. ඒ වගේම මං අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයද මේ මහියංගනය. ඒ වගේම මේ පළාත මේ මහානාග වන උද්‍යානය කියලත් හඳුන්වලා තියෙනවා කියලා මං අහලා තියෙනවා. එතකොට මේ චෛත්‍ය ළඟට ගියාම අපිට හිතට පුදුම සැනසීමක් ඒ වගේම හිතට දැනෙන සැනසීම හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යන බවක් ඒ වගේ අපට හිතට දැනෙන දේවල් සිත සංසුන් කරවන බවක් දැනෙනවා වගේ එහෙම තියෙනවා. ඉතින් ඔයාලත් මේ පින්බිම වැඳ පුදා ගන්න මේ අභියසට ඇවිල්ලා පින් රැස් කරගන්න හැමෝටම පුළුවන්. ඓතිහාසික මේ මහියංගන පින්බිම ඌව පළාතට තමයි අයිති වෙන්නේ. අපි ගිය හැමෝම චෛත්‍යරාජයාණන් අභියස ඉඳගෙන මල් පහන් පූජා කරලා ටිකක් හිත නිදහස් කරගෙන ටික වෙලාවක් මෙතන ඉඳලා යන්න තමයි ඉතින් ආවේ. හැමෝම චෛත්‍යරාජයාණන් ළඟ ඉන්න විට හිතට සැනසීමක් දැනෙනවා.